හෙලෝ ලක්කි ඇන්ලොප් තුන්වෙනි ඕඩර් එක පැක් කරමුද? තුන්වෙනි ඕඩර් එක මට දැම්මේ අනුත්තර. එයා මගෙන් ඉල්ලුවේ ලක්කි ඇන්ලොප් 5ක්. එන්නකො එහෙනම් එයාගේ ඇන්ලොප් ටික තෝරගන්න. ළමයි එයා මට කලර් එකක් කිව්වේ නෑ. අයිටම්ස් ටික මට කැමති කලර් එකකින් දාලා එවන්න කියලා තමයි කිව්වේ. එහෙනම් අපි එයාගේ පළවෙනි ඇන්ලොප් එකේ තියෙන අයිටම් එක බලමුද? ඔන්න ඉතින් එයාගේ පළවෙනි අයිටම් එක විදිහට ඇවිත් තිබ්බේ ළමයි ලිප් ලයිනර් එකක්. මම එයාට ලස්සන කලර් එකකින් ලිප් ලයිනර් එකකුත් ඔන්න ඕඩර් එකට ඇඩ් කරගත්තා. දෙවෙනි අයිටම් එක විදිහට තිබ්බේ කියුට් කී ටැග් එකක්. අපි බලමුකෝ එයාට හම්බෙන කී ටැග් එක මොකක්ද කියලා. මම එන්න ඒ කලර් එකෙන් තමයි කී ටැග් එක තෝරගත්තේ. තුන්වෙනි අයිටම් එක විදිහට තිබ්බේ කියුට් නීල් කටර් එකක්. මම ඒකත් එයාට පර්පල් කලර් එකෙන් ඇඩ් කරගත්තා. හතරවෙනි අයිටම් එක විදිහට තිබ්බේ තවත් ලිප් ලයිනර් එකක් ළමයි. ඔන්න ඉතින් මම ඒකත් ලස්සන කලර් එකකින් ඇඩ් කරා යාගේ ඕඩර් එකට. අපි දැන් බලමු අන්තිම ඇන්ලොප් එකේ තියෙන අයිටම්ස් මොනවාද කියලා. අයිටම් දෙකක් තියෙනවා ළමයි ඇන්ලොප් එකේ. පොප් චේන්ජින් පෙන්සිල් එකකුයි කියුට්ම කියුට් හෙයා ක්ලිප්ස් දෙකකුයි. ඔන්න ඉතින් ළමයි මේ අයිටම්ස් ටික තමයි එයාගේ ඕඩර් එකට ඇඩ් උනේ. මම එයාට ෆ්‍රී ගිෆ්ට් එක විදිහට ඇඩ් කරේ ලිප්ස්ටික් එකක්. ඔයාලටත් පුළුවන් ළමයි මේ වගේ ඕඩර් එකක් දාන්න. ඕඩර් එකක් දානවා නම් පහළ තියෙන WhatsApp නම්බර් එකට අනිවාර්යයෙන්ම මැසේජ් එකක් දාන්න. එහෙනම් ළමයි අදට මං ගිහින් එන්නම්. බයි.